රසයි නේද පැටියෝ? අයිබෝවන් ඔයාලව ආදරෙන් එකතු කරගන්න මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ පුතාටයි මටයි හස්බන්ඩ්ටයි උදේට කෑමට හදාගත්තු රෙසිපි එකක්. පුතාට නම් මේක අපි උදෑසන අමතර වේලට දුන්නේ. මොකද උදේට යාට මම pancakes හදලා දුන්නා. ඉතින් මගේ ඩයට් එකටත් සුදුසු විදියට හස්බන්ඩ්ටයි මටයි හෙල්දි විදියට තමයි මේ කෑම එක හැදුවේ. වගේම පුතාගේ බර වැඩි කරගන්නත් පුළුවන් විදියට තමයි මම මේ කෑම එක හැදුවේ. ඉතින් මගේ පුතාගේ බර මේ මාසේ ග්‍රෑම් 400කින් වැඩි වෙලා තියෙනවා. දැන් පුතාගේ බර 15යි 400ක් තියෙනවා. එතකොට එයාගේ බර වැඩි වෙන විදියට තමයි මම ගොඩක් කෑම වර්ග එයාට හදලා දෙන්නේ. ඉතින් ඒ වගේම මගේ හෙල්දි ඩයට් එකක් විදියටත් මම මේ කෑම එක කරනවා. ගොඩක් වෙලාවට ධාන්‍ය වර්ග තමයි අපි උදෑසන ආහාර වේලට එකතු කරගන්නේ. දැන් මම ඔයාලට කියන්නම් කොහොමද මේ කෑම එක මම හැදුවේ කියලා. මම චිකන් ටිකක් ගත්ත මේ කෑම එක හදන්න. ඒක මම එයා ෆ්‍රයි එකේ තමයි මේ විදිහට බෙදගත්තේ. මේකට ලුණු, මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා ඊට පස්සේ තෙල් මුකුත් නොදා චිකන් එකේ තෙල් වලින්ම චුට්ටක් ෆ්‍රයි කරගත්තා. ඊට පස්සේ මම මේ කෑම එක හදන්න බෙදගත්තු චිකන් ටික චූටි කෑලි වලට කපලා ගත්තා. ලුණු, ඒ වගේම සුදු ලුණු, කැරට්, කරපිංච සහ බිත්තර දෙකක් ගත්ත කෑම එක හදන්න. ඒ වගේම තඹගත්තු කඩල ටික මේ විදියට ගත්තා. පෑන් එකට දැන් තෙල් ටිකක් ගොඩක් දාන්නේ, චුට්ටයි මම දැම්මේ. සුදු ලුණු ටික දාලා ඊට පස්සේ කරපිංච ටික දාලා මම මේ ටිකක් බෙද ගන්නවා. කරපිංච ටික ක්‍රිස්පි ගතියට එනකම් මම බෙද ගන්නවා. ඊට පස්සේ මම එයා ෆ්‍රයි එකේ දාපු චිකන් ටික මේ විදියට එකතු කර ගන්නවා. එයා ෆ්‍රයි එකේ දාලම බදින්න ඕනේ. ඔයාලට කැමති විදියකට මේක පෑන් ෆ්‍රයි කරලා හරි ගන්න පුළුවන්. මට පහසු වෙන්න තමයි එයා ෆ්‍රයි එකේ බෙදගත්තේ. ඒ වගේම තෙල් ටිකක් අඩුවෙන් ගන්න ඕනේ නිසා. ඊට පස්සේ කැරට් ටික එකතු කරගත්තා. ලොකු ලුණු ටිකත් එකතු කරලා මේ ටික බෙද ගන්න. ඩක් බෙදෙන්න ඕනේ. අපි දැන් චිකන් ටිකේම බෙදගෙන තියෙන නිසා. දැන් මම ලුණු කුඩුයි කැලි මිරිස් කුඩුයි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කැලි මිරිස් මේ දේවල් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම බිත්තර දෙක එකතු කරගන්නවා. මේ දෙක එකතු කරලා හොඳට මේ ටික කලවම් කරගන්නවා. බිත්තර දෙකටත් මම ලුණු ටිකක් එකතු කරා. දැන් ඔයාලට අවුරුද්දකට අඩු බබෙකුට මේක දෙන්නත් පුළුවන්. හැබැයි යාට ලුණු ගම්මිරිස් නම් කමක් නැහැ. මේ සැර ගොඩක් එකතු නොකර ලුණු එකතු නොකර ඔයාලට මේ කෑම එක මේ විදිහට දෙන්න පුළුවන්. හපලා කෑම කන බබෙකුට. හැබැයි අර හපලා කන්න එක බබෙකුට කඩල වගේ දේවල් දෙනකොට ගොඩක් පරිස්සම් වෙන්න. මොකද යාට එකපාරට කඩලටේ ගිලෙන්න පුළුවන්. ඒ නිසා හපලා කන්න පුළුවන් බබෙකුට මේ කෑම එක හදලා දෙන්න පුළුවන් මාස 8 ඉඳලා. ඊට පස්සේ මම දැන් කඩල ටික මේකට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් ඉතින් මේකට ඔයාලගේ කැමැත්ත අනුව සෝස් ටිකක්, සෝයා සෝස් එහෙම එකතු කරගන්න පුළුවන්. මම ඒවා අද එකතු කරගත්තේ නැහැ. ඒවා ඉතින් අත්‍යවශ්‍ය නැහැ එකතු කරගන්න එක. මොකද මම ඩයට් එකක ඉන්න නිසාත් පුතාටත් ඉතින් මේ දේවල් නිතර එකතු කරන්නේ නැති නිසාත් මම ඒවා එකතු කරගත්තේ නැහැ. ඉතින් ඔයාලට මේකට මාළු, තව එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ කෑම තමයි උදේ ආහාරයට මම ගොඩක් වෙලාවට ගන්නේ. ග්‍රෑම් 100ක් 150ක් වගේ ප්‍රමාණයක් මං කනවා. ඉතින් පුතාට උදේ කෑම එකට මම දුන්නා රුලන් සහ ඕට්ස් වලින් පැන්කේක් ටිකක්. ඉතින් ඊට පස්සේ මම මගේ කෑම එක කෑවේ 10 මාර 11ට විතර. ඊට පස්සේ මම පුතාටත් ස්නැක් එකක් විදියට කඩල ටිකක් දුන්නා. මම ඔයාලට හැම වෙලේම කියනවානේ බබාගේ කෑම එකට මේ දේ අත්‍යවශ්‍යයි. මොකද බබාට නිරෝගී පැවැත්මකට, නිරෝගී බරක් පවත්වාගෙන යන්න, ඒ වගේම මොළය වර්ධනය කරවන්න මේ දේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අධික බරක ඉන්න බබෙක් නම් මේ දේ ගොඩාක් එකතු කරගන්න හොඳ නැහැ. සාමාන්‍ය බරක ඉන්න බබෙක් නම් මේ දේ එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අඩු බරේ ඉන්න බබෙක් නම් මේ දේ ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ කාබෝහයිඩ්‍රේට් එක්ක. එතකොට මම දැන් මගේ කෑම එක හදනකොට තෙල් ගොඩක් අඩුවෙන් තමයි එකතු කරේ. එතකොට ඒ කෑම එකම බබාට දෙන්න අපිට බැරි කමක් නැහැ, පුළුවන්. මොකද බබාගේ බර සාමාන්‍ය මට්ටමකින් යන නිසා මට ඒ කෑම එක දුන්නත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කඩල වලින් බබාගේ බර වැඩි කරගන්න පුළුවන්. හැබැයි මම මේ දේත් එකතු කරගත්තාම මේකේ තවත් පෝෂණ ගුණය වැඩි වෙනවා. ඒ නිසා තමයි මම බටර් ටිකකුත් බබාගේ කෑම එකට එකතු කරගත්තේ.
මගේ කෑම එකට මම තෙල් මුකුත් වැඩිපුර එකතු කරගන්නේ නැතුව හැදුවේ. මොකද මට කොලෙස්ටරෝල් උත් පහුගිය ටිකේ තිබුණා. ඒ නිසා මම තෙල් ගොඩාක් අඩුවෙන් තමයි කෑම එකට එකතු කරගන්නේ. ඒ වගේම කඩල, කව්පි, මුං යට වගේ ධාන්‍ය වර්ග මම නිතරම කෑවා. මොකද ඒ වගේ කෑමවල ප්‍රෝටීන් බහුලයි. ඒ වගේම මස්, මාළු, බිත්තරත් මගේ කෑම වේලට නිතරම මම එකතු කරගන්නවා. අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා මම වැඩිපුර එකතු කරගත්තේ ප්‍රෝටීන් බහුල දේවල්. ඉතින් ඒ විදිහට තමයි මම මගේ බර අඩු කරගත්තේ. කිලෝ 65යි 450ක ඉඳලා දැන් කිලෝ 61ක් වගේ වෙනකම්ම මගේ බර අඩු වෙලා තියෙනවා. ඉතින් මම එක්සර්සයිස් කරනවා. එහෙම තමයි මගේ බර මම අඩු කරගන්නේ. ඉතින් ඔයාලට මං හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.